අනුරාධපුර විශ්වවිද්‍යාලයේ උපාධියක් ලබාගෙන අනුපූර්ව කරනවා කියන එක ඇත්තටම මේ අඩුවක් නෙවෙයි. ඒ වගේම මේ ගරු සභාපතිතුමා මේ රාජ්‍ය සේවය කරන්නේ වුණාට කියන්නේ ජනතාවට සේවය කළ යුතුයි කියන තැන තමයි එතුමා දිගින් දිගටම කතා කරන්නේ මාසක් කරලා. එතුමා දකින්නේ දිගටම ජනතාව නැගී සිටින වැඩ පිළිවෙලකට ගෙනියන්න ඕනේ කියන එක. ඇත්තට එහෙම තමයි විය යුත්තේ. කුසුමා වික්‍රමසිංහ මන්ත්‍රණ දුසියේ ගරු සභාපතිතුමනි උතුරේට මේ ආරාධනා. මේ අයියා දැන් අපිට පේන්නේ නැහැ. ඉතින් ආ පේන අයට පේන විදිහ මේ අපිස් වෙන. බොහෝ මේසකටත් එපා කියලා තමයි මේ කායට අපිම සොයාගෙන ආවේ. ඉතින් ඒ නිසා මෙහෙම ගොඩක් ස්තුතිවන්ත වෙන පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිය අපි පුද කරනවා. මේ අත බලාපොරොත්තු වෙනවා මොකද ඒ අය නැගී සිටිනා වගේම තවත් පිරිසකට බොහෝ පිරිසකට අද දීපු ආකාරයට අපිට පැහැදිලි කළා මේ අපේ සීතුගම්මානේ අපේ සහෝදර සහෝදරියන්ට හොඳට මේ ඒ ගැන පැහැදිලි කරලා දුන්න අපේ ගරු ලේකම්තුමිය පැමිණි. ඉතින් අන්නේ ආකාරයෙන් අපිවත් දැනුවත් වෙන්න ඕන. මොකද අපිට තාම හරියට රැකියාවක් නැහැ අතරම. අපි සීතුගම්මානේ කියන්නේ එකම පිරිසක් බොහෝ පිරිසක් ආබාධිතයි ඉන්නේ දුෂ්කරබාධිතයි. අපිට ඒක දැන ඉඳගෙන යමක් කරන්න පුළුවන්. නමුත් අපිට සොසයිටිය නැගී සිටීමට අපිට උරදෙන අතදෙන සංවිධානයක් අපිට තාම ලැබුණේ නැහැ. අපි දැන් ඔය ඇත්තෝගේ හඳුන්පුරු විකුණන ඇතුලේ ස්ථානයේ ඉන්නවා කොහෙන් හරි ගෙනල්ලා ඒක තුනයි ඉන්නවා කීප දෙනෙක්. ඉතින් ඒ ඇත්ත කීප දෙනෙක් ඉන්නවා එළියට ගිහිල්ලා ඉන්නවා අපි එයාට දැනුවත් කරා. අපිට ලක්ෂ 3ක් තියා අපිට මේ අවස්ථාවේ හැටියට ලැබෙන කිසිම සංවිධානයක් නැහැ. ඉතින් ගොඩක් ඉක්තුවන්ත වෙන අපිට මේවා පිළිස හඳුනා දීම ගැන. මේ ඇත්ත අපි හඳුනනවා ඇති. නමුත් අපිට පේන්නේ නැහනේ. ඔය ඇත්ත උදව් කරන්න අපිව තෝරගත්තු එක බොහොම පිං. ඒක රාශි වෙලා අපේ ජීවිතය අපේ පරිලෝකීය සුඛ මුක්ති කර ගැනීමට ඒකාන්තයෙන් අපිට ශක්තියක් වේවා කියලා අපි ප්‍රාර්ථනාවන් සිදු කරනවා මේ අවස්ථාවේදී. විශාල ලංකා ආයතනයේ ගරු සභාපතිතුමනි මම මේ බලාපොරොත්තු වෙනවා ශීර්ෂ ශක්ති සංවිධාන ඔක්කොගෙම මේ ඔබතුමාලගේ හඩ නගන්නට. ළඟදී මේ දේ මම කරනවා. අපේ තියෙනවා ගෲප් එකක්. ඒ නිසා මම මේ ශීර්ෂ ශක්ති සංවිධාන වලට නගලා මොකද මේක දිශාභාවිතය පමණක් නෙවෙයි මෙතුමාලගේ සංවිධානයේ මගේ අරමුණක් එහෙම නෙවෙයි දිශාභාවිතයට සේවය කරන ගමන් අනිත් ආභාවිතයට මේ සේවාවන් ලබා ගන්න පුළුවන් තරම් මගේ ශක්තිය යොදවන්න